අපි කරන්න හදන්නේ දැන් තියෙන අයිටම් එකකට තව අයිටම් එකක් වෙනස් කරලා ඇඩ් කරගන්න එක. ඒ කියන්නේ එක අයිටම් එකකින් තව අයිටම් එකක් කොපියක් කරගෙන ඒකෙන් අයිටම් එකක් හදාගන්න එක. වෑල් එකක් තමයි හදන්නේ. ඒකට මුලින්ම හෝම් එකට ගිහිල්ලා අයිටම් ඇන්ඩ් සර්විසස් වලට යන්න ඕන. ඊට පස්සේ අපිට දැනට මේකේ තියෙන අයිටම් එකක් හොයාගන්න පුළුවන්. මම මේක හොයාගන්න වෑල් එකක් ඉඳලා TV කියලා ගහලා ඊට පස්සේ දැන් මේ TR 414 මේකේ නැති හින්දා ඒක තමයි ඇඩ් කරගන්න හදන්නේ. දැන් මේ ටිකම ඔක්කොම එකම වගේ හින්දා මේක එකක් රයිට් ක්ලික් කරලා මේක හදා ගන්න ඩුප්ලිකේට් අයිටම් කියන එක ක්ලික් කරලා ඊට පස්සේ මේකේ DUP කියන එක ඩිලීට් කරලා දානවා. නම TVම තමයි TV 414 හින්දා ඒක 414 කරනවා. TV 400 රබර් වෑල් එකම තමයි. රබර් වෑල් කියලා දාමු. ඊට පස්සේ ඒක හදාගෙන ඒක රයිට් මේ මෙතන කොලින් සිලෙක්ට් කරලා ඊට පස්සේ මෙහෙට ක්ලික් කරගෙන ඇදගෙන ගියාම ඒක සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ control C එක ගැහුවාම copy වෙනවා. ඒකම manufacturer part number එකටත් ඒකම දානවා අපි. control V ගහලා ඒක paste කරගන්න පුළුවන්. ඊට පස්සේ category කියන එකට tubeless valve එකක් ඉඳ TV කියලා දානවා. එතකොට ඒක යටට වැටෙනවා. ඊට පස්සේ දැන් මෙතනත් වෙනස් කරමු. tubeless valve TR 414 rubber valve කියලා. ඊට පස්සේ මේකම copy කරමු. ඊට පස්සේ paste කරන control V ගහලා මේකේ අර දැන් අර 413 ගත්ත හින්දා ඒකේ price එක තමයි මෙතන තියෙන්නේ. මේකේ ගාන වෙනස් වෙනවා නම් මෙතන වෙනස් කරගන්න පුළුවන්. cost එක මෙතන දැම්මා. selling price එක මෙතන දැම්මා. අර account තුන අර විදියටම තමයි පරණ ඒවාම තමයි. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. මේකේ ඕනනම් ආයෙත් ඕඩර් කරන ප්‍රමාණය ටික දාන්න පුළුවන්. එහෙම කරගෙන සේව් කරගන්නවා. ඊට පස්සේ ඕකේ කරනවා. ඕකේ කරාම සේව් වෙනවා. දැන් ඔන්න මෙතනත් පෙන්නනවා ඒක. නැත්තම් මෙතන මේ TV කියලා ගහලා එතන මේ අයිටම් ටික පෙන්නනවා.